අයබෝවන් වෛද්‍යවරු කියන විදිහට අපි සියලු දෙනාම දෛනිකව ප්‍රමාණවත් නිින්දක් ලබා ගත යුතු වෙනවා. යමෙකුට දිගින් දිගටම හරියට නිින්දක් ලැබෙන්නේ නැත්නම් ඒ ස්ථූලතාවයේ වැඩිවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වල වීම වගේ ඇතුළු රෝගාබාධ රාශියකට හේතු වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. කොහොම නමුත් ලෝකේ ජීවත් වුණු විශිෂ්ටයින් සමහරක් දෙනෙක් නම් මේ ගැන වැඩි හිතපු බවක් පේනෙන්නට නැහැ. අපි කුශාග්‍ර බුද්ධිමතුන් කියලා හඳුන්වන සමහර විද්‍යාඥයින් සහ කලාකරුවන්ට ඊටමත් අසාමාන්‍ය නිදි පුරුදු තිබිලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ ඒ ගැන. ඉතින් සමහරු හිතන විදිහට මොවුන්ගේ අසාමාන්‍ය නිදිචර්යාවන් ඔවුන්ගේ බුද්ධිමත්කමේ ප්‍රතිඵලයක්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වෙන්න මේ චර්යාවන් හේතු වෙන්නේ නැද්ද? ඉතින් අපි මේ කතා කරන අය අතරින් අඩු වේලාවක් නිදා ගන්න අය වර්තමානයේ කතා කරන පවර් නැප් එක ප්‍රයෝජනයට ගත්තද? ඒ ගැන හරියටම අදහසක් ගන්න රැඳිලා ඉන්න මේ වීඩියෝයේ අවසාන තප්පරය තෙක්. පවර් නැප් එකක් කියලා කියන්නේ අපි වැඩක යෙදලා ඉන්නකොට විඩාවක් දැනුනම ලබා ගන්නා මිනිත්තු 20ක 30ක කෙටි නිින්ද. ඉතින් මේ කීප ආකාරයකින්ම ප්‍රයෝජනවත් වන බවට වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. මේ පවර් නැප් එකට අඩිතාලම වැටුනේ අද ඊයක නම් නෙවෙයි. පෘතහස්ත විද්‍යාඥයින් දෙදෙනෙක් වන තෝමස් ඇල්වා එඩිසන් සහ නිකොලා ටෙස්ලා මේ පවර් නැප් සංකල්පය ඉතාමත් යහුසුලුව භාවිතා කළ දෙන්නෙක් ලෙස සැලකෙනවා. පවර් නැප් එකක් ලබා ගැනීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ යමෙක් දීර්ඝ කාලයක් අඛණ්ඩව වැඩක යෙදලා ඉන්නකොට ඇතිවන විඩාව දුරු කර මොළයට නව පණක් සහ ජවයක් ලබා ගැනීමයි. සරල වචනයෙන්ම කිව්වොත් මොළය රීසෙට් එහෙමත් නැත්නම් රීචාර්ජ් කරගන්නටයි. පවර් නැප් එකකින් පස්සේ මිනිස් මොළයට ඒ විඩාවට පත්වීමට පෙර ක්‍රියා කළ ආකාරයටම ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව ක්‍රියා කරන්නට පුළුවන්. මේ නිසා වැඩි වේලාවක් යමක් සිදු කිරීමේ හැකියාව ලබා ගන්නට මේ පවර් නැප් සංකල්පය යොදාගෙන යමෙක්ට හැකියාව තිබෙනවා. ඉතින් අද අපි මේ කතා කරන විද්‍යාඥයින්ගේ නිදි හැසිරීම ගැන අහලා ඒ අනුව උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඔබට සුදුසු ලෙස ඔබේ මනසත් හසුරවා ගන්න try එකක් දීලා බලන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ 20 වන සියවසේ ලොව ජීවත් වුණු වඩාත් බුද්ධිමත්ම පුද්ගලයා හැටියට බොහෝ දෙනෙක් සලකනවා. කොටින්ම ඉහළ බුද්ධියක් සතු අයෙක් අපට හමු වුණත් ඔහුට අයින්ස්ටයින් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්න පවා අපි හුරු වෙලා තියෙනවා. නොබෙල් ත්‍යාගලාභී සිද්ධාන්තමය භෞතික විද්‍යාව පිළිබඳව කෙල පැමිණුණු අයින්ස්ටයින් විසින් ලොවට සාපේක්ෂතාවාදය හඳුන්වා දුන්නා. ඉතින් මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ නිදා ගැනීම ඉතාමත් ප්‍රිය කළ අයෙක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඔහු දිනකට පැය 10 ගණනේ නිදාගෙන තිබෙනවා. මේ සාමාන්‍ය මිනිසෙක් ලබාගත යුතු නිින්දේ ප්‍රමාණය ඉක්මවා යාමක්. මීට අමතරව ඔහු දිවා කාලයේත් කෙටි නිින්දවල් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ අනුව පෙනී යන්නේ අනෙක් බොහෝ විද්‍යාඥයින් මෙන් නොව ඇල්බර්ට් අයින්ස්ටයින් නම් කිසිදු ගැටලුවකින් තොරව හිතුමතේ නිදාගෙන ඇති බවයි. මේ නිසා ඔහු නිතරම ප්‍රබෝධමත් ගතියකින් සිටි බව ඔහු නිතර ආශ්‍රය කරන ලද අයවලුන් පවසනවා. නිකොලා ටෙස්ලා කියන්නේ ලොව අද අපි භාවිතා කරන බොහෝ දේවල් වලට අඩිතාලම සැපයූ නිසි ඇගයීමක් ජීවත්ව සිටි කාලයේ නොලද ඉතා කීර්තිමත් විද්‍යාඥයෙක් වගේම කුශාග්‍ර බුද්ධිමතෙක්. ඔහු ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුත් පද්ධති නිපදවීමේ පුරෝගාමියෙක් වෙනවා. ඉතින් අද වන විට ලෝපුරා ප්‍රධාන වශයෙන් භාවිතාන විද්‍යුත් පද්ධතියත් ඒ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු ටෙස්ලා දඟරයක් නිපදවීම සිදු කළා. ඒ වර්තමානයේ වන විටත් රේඩියෝ තාක්ෂණයේදී යොදා ගන්නවා. ඒ වගේම භ්‍රමණය වෙන චුම්බක ක්ෂේත්‍රයත් ඔහු විසින් සොයාගත්තා. නිකොලා ටෙස්ලා විසින් සොයාගත් සමහර නිර්මාණ ඔහු විසින් රහසිගතව තබන්නට ක්‍රියා කර ඇති බවත් ඊට හේතුව ඒවා එවකට ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවිය නොහැකි මට්ටමට තාක්ෂණයෙන් ඉහළ නිසා බවටත් මතයක් තිබෙනවා. ඉතින් කොහොම හරි නිකොලා ටෙස්ලාටත් හරිම සුවිශේෂී නිදා ගැනීමේ පුරුදු තිබිලා තියෙනවා. නිින්ද ලබා ගන්න කාලය අතින් නම් ඔහු ඉඳලා තියෙන්නේ අයින්ස්ටයින්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තත්වයක. ඔහු බොහෝ දිනවල නිදිවර්ජිතව සිටි ඇති අතර දිනකට පැය 2කට වඩා රාත්‍රියේ නිදාගෙන තිබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔහු මෙලෙස අඩුවෙන ඔහුගේ නිදි අවශ්‍යතාවය තෘප්ත කරගෙන තියෙන්නේ දිවා කාලයේදී නිතරම කෙටි නිින්ද. ඒ කියන්නේ පවර් නැප්ස් ලබා ගනිමින්. ඔහු මේ ක්‍රියාව හඳුන්වලා තිබෙන්නේ තමන්ගේ බැටරි නැවත ආරෝපණය. ඒ කියන්නේ රීචාර්ජ් කර ගැනීම හැටියටයි. ඒ විතරක් නෙවෙයි. රාත්‍රී නිින්දට යන්නට පෙර ඔහු 100 වතාවක් සිය කකුලේ ඇඟිලි නවා දිගහැර තිබෙනවා. ඔහු විශ්වාස කර තිබෙන්නේ එමගින් ඔහුගේ මොළයේ සෛල උත්තේජනය වන බවයි. ලියනාඩෝ ඩා වින්චි ලෝකේ බොහෝ දෙනෙක් ඔහු ඉතා දක්ෂ සිත්තර ශිල්පියෙක් ලෙස හඳුනාගෙන සිටියත් ඇත්තෙම ඔහු චිත්‍ර ඇඳීමෙන් එහා ගිය මහ බුද්ධියක් සහ පරිකල්පන හැකියාවක් තිබුණු පුද්ගලයෙක්. ඔහුට විශේෂ ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂතා තිබිලා තියෙනවා. ලියනාඩෝ ඩා වින්චි සෑම දෙයක්ම ඉතා පිළිවෙලට සිදු කළ අයෙක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු කළ කී දෑ සවිස්තරාත්මකව සටහන් කරන්න ඔහු ක්‍රියා කරලා තියෙනවා.
කොටින්ම ඔහු Taman නිදාගන්නා ආකාරය සහ වේලාවන් පවා සවිස්තරාත්මකව සටහන් කරන්නට පෙළඹිලා තිබුණා. ඔහු එයත් සිදු කර තිබුණේ කාල සටහනකට අනුව. ඉතින් මේ සටහන් විද්‍යාඥයන් විසින් ඩා වින්චි ස්ලීප් ෂෙඩියුල්ස් හැටියට හඳුන්වනවා. ඉතින් ඔහුත් පවර් නැප් හැවත් දිවා කාලේ කෙටි නිින්ද ලබාගත් අය. එමෙම පැය 24ක කාලයක් තුළ කාලච්ඡේද කිහිපයකට සිය නිින්ද බෙදාගෙන තිබුණු අයෙක් හැටියටත් ඔහු ප්‍රසිද්ධ වෙනවා. එම අවස්ථාවවලදී මිනිත්තු 20කට අඩු නොවන ලෙසත් පැය 2කට වැඩි නොවන ලෙසත් ඔහු විසින් නිින්ද ලබාගෙන තිබෙනවා. මේ අනුව සමස්තයක් ලෙස දිනකට ඔහු ලබාගෙන තිබෙන නිින්දේ ප්‍රමාණය පැය 5ක් පමණ වෙනවා. ඉතින් මේ අනුව දිනේ සෑම සමයකම දීර්ඝ කාලයක් අක්‍රියව නොසිටින්නට ඔහු වග බලාගෙන තිබෙනවා. මෙහිදී ඔහුට තිබුණු විශේෂතම වාසිය තමයි එක දිගට වැඩ කිරීම නිසා ඔහු වෙහෙසටපත් නොවීම. එමෙම දිනේ සෑම සමයකම වැඩෙහි යෙදී සිටීම නිසා සාමාන්‍ය මිනිසෙකුට නොහැගෙන කෝණයකින් දේවල් දකින්නට ඔහුට හැකියාව ලැබුණු බවට ඔහු විශ්වාස කර තිබෙනවා. එහෙත් වර්තමාන වෛද්‍යවරුන් නම් පවසන්නේ මේ ක්‍රමය දීර්ඝකාලීන සෞඛ්‍යයට ඒ තරම් හිතකර නැති බවයි. මේ ක්‍රමයේ වර්තමානයේ හඳුන්වන්නේ ඌබමන් ස්ලීප් ෂෙඩියුල් කියලයි. මේ ලෝකයේ බහුතර ජනතාවට නොගැලපෙන අතර මෙමගින් දීර්ඝකාලීනව නිදිවැරීමෙන් ඇතිවන අතුරු ආබාධ උන්ට ඇතිවිය හැකියි. අපි දැන් විද්‍යාඥයන්ගේ සිට කලාකරුවන් පැත්තට ටිකක් යමු. එමිලි බ්‍රොන්ටේ කියලා කියන්නේ 19 වෙනි සියවසේ එංගලන්තයේ ජීවත් වුණු ලේඛිකාවක්. ඇය නවකතා රචනය වගේම කිවිඳියක් ලෙසත් ප්‍රසිද්ධයි. ඇයට ඉතා දරුණු ලෙස නින්දනාමය රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ ඉන්සොමේනියා තත්ත්වයක් තිබුණා. මේ නිසා ඇයට නිතරම පාහේ සුවබර නිින්දක් ලැබුණේ නැහැ. ඇත්තෙම අන්තාක් දුරකට හෝ හොඳ නිින්දක් ලැබීමට නම් සිය කෑම කාමරය වටා ඇවිදීම සිදු කිරීම කළ යුතු බව ඇය ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණා. සන්ධ්‍යා කාලවලදී ඇය නිතරම කෑම කාමරය වටා සක්මන් කරමින් සිටිනු දැකීම ඇගේ සමීපතමින් හට සුලභ දසුණක් වුණා. මේ අනතුරුම ඇය මේ රෝගී තත්ත්වයෙන් පෙළෙනු බවට වාර්තා වෙනවා. චාල්ස් ඩිකන්ස් නිතරම නවකතා කියවන පාඨකයෙකුට නම් චාල්ස් ඩිකන්ස් කියන්නේ කවුද කියන එක හඳුන්වා දෙන්න උවමනා නැති තරම්. ප්‍රවීණ ගත්කතුවරයෙක් වන ඔහුත් ඉතා දැඩි ලෙස නින්දනාමය රෝගයෙන් පෙළෙලා තියෙනවා. මේ ඔහුට විශාල කරදරයක් වී තිබෙන අතර ඉන් මිදීම සඳහා ඉතා අපූර්ව ප්‍රතිකාර ක්‍රමවේදයන් ඔහු විසින් අනුගමනය කර තිබෙනවා. Taman යන තැන කොම්පාසුවක් රැගෙන ගොස් තිබෙන ඔහු Taman නිදාගන්නා සෑම විටකම උතුරු දිශාවට හිස යොමු කරන්නට පියවරගෙන තිබෙනවා. ඉතින් මේ මගින් ඔහුගේ නිර්මාණාත්මක හැකියාව වැඩි දියුණු වන ඇති බවට ඔහු තුළ විශ්වාසයක් තිබුණා. එමෙන්ම හරියටම උතුරට හිසලා නිදා ගැනීමට උත්සාහ කිරීමෙන් ඔහුට යම් තාක් දුරට හෝ සුවබර නිින්දක් ලැබේවියයි ඔහු විශ්වාස කළා. ඒ වගේම තමයි නිදිමත එනතුරු රාත්‍රියේ දීර්ඝ ලෙස පාගමන් වල නියැලෙන්නටත් ඔහු ක්‍රියා කරලා තිබුණා. පහසුවෙන් නිදිමත නොආ නිසා ඔහුගේ මේ සමහර ගමන් ඉතාමත් දීර්ඝ වුණා. මේ ගමන් අතරතුර ඔහු විවිධ අත්දැකීම් ලැබුවා. ඔහු වීදි දරුවන්, සිරකරුවන්, ගණිකාවන් වැනි අයගේ ජීවන රටා හොඳින් දුටුවා. අවසානයේ මේ අත්දැකීම් ඔහුගේ නවකතාවල වස්තු බීජයන් බවට පත් වුණා. සමහර දිනවලදී ඔහු නැවත නිවසට පැමිණ තිබුණේ හිරු උදා වෙන්නට ගත්තටත් පස්සේ. ඉතින් ඒ දිනවල ඔහු ගත කර තිබුණේ සම්පූර්ණයෙන්ම නිදිවර්ජිතව. ලුඩ්විග් වැන් බීතෝවන් ලෝ බිහිවුණු කීර්තිමත්ම සංගීතඥයෙක් වෙන ලුඩ්විග් වැන් බීතෝවන් හට තිබුණේ හරිම සංකීර්ණ පෞරුෂයක්. වාර්තාවලට අනුව ඔහුට සෞඛ්‍ය ගැටලු රාශියක් තිබිලා තියෙනවා. ඒත් විශේෂත්වය වන්නේ ඔහුට තිබිලා තියෙන්නේ අපි කලින් කතා කරපු බොහෝ දෙනෙකුට සාපේක්ෂව සාමාන්‍ය නිදි චක්‍රයක්. ඔහු රාත්‍රී 10ට නිින්දට ගොස් උදෑසන 6ට අවදි වී තිබෙනවා. මේ නිසා ඔහුට නම් වෙන මොන රෝග තිබුණත් කිසිම ආකාරයක නිින්ද නොයාමේ රෝගයක් තිබී නැති බවට අපට අනුමාන කරන්නට පුළුවන්. එමෙම ඔහුගේ සංගීත ඛණ්ඩවලින් ලෝපුරා නිින්ද යාමේ ගැටලු ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇති බොහෝ දෙනාගේ සිත් සතන් සැනහී ගිය බව අමුතුවෙන් කිය යුතු දෙයක් නොවේ. ඉතින් ඔබත් මොහුගේ සංගීත ඛණ්ඩ හරියටම දන්න කෙනෙක් නම් සමහර විට ඔබටත් උදෑසනම ඇසෙන්නේ ඔහුගේ සංගීත ඛණ්ඩයක් වෙන්නටත් පුළුවන්. එසේනම් අදට අපි ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.